ධම්මපදය භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශනා කොට වදාළ වටිනා ගාථා එකතුවක් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය, විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය ලෙස පිටක තුනකට බෙදන ලදී. මෙහිදී සූත්‍ර පිටකයට අයත් දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය යන ග්‍රන්ථ අතරින් කුද්දක නිකායට අයත් වන සදහම් ග්‍රන්ථයකි. සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 එකකි ධම්මපදය. ධම්මපදය බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන හස්තසාර ග්‍රන්ථයකි. එය බෞද්ධයාගේ අත්පොතය. සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් පොත් 15 එකකි. මෙම සදහම් පුස්තකය භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇත. ධම්මපදයෙහි ගාථා 423ක් ඇතුළත් වේ. මෙහි වග්ග 26කි. එනම් යමක වග්ග, අප්පමාද වග්ග, චිත්ත වග්ග, පුප්ප වග්ග, බාල වග්ග, පණ්ඩිත වග්ග, අරහන්ත වග්ග, සහස්ස වග්ග, පාප වග්ග, දණ්ඩ වග්ග, ජරා වග්ග, අත්ත වග්ග, ලෝක වග්ග, බුද්ධ වග්ග, සුඛ වග්ග, ප්‍රිය වග්ග, කෝධ වග්ග, මල වග්ග, ධම්මට්ට වග්ග, මග්ග වග්ග, පකින්නක වග්ග, නිරය වග්ග, නාග වග්ග, තණ්හා වග්ග, භික්ඛු වග්ග, බ්‍රාහ්මණ වග්ග ලෙස වග්ග 26කි. ධම්මපදය ත්‍රිපිටකයේ අඩංගු කරුණුවල සම්පිණ්ඩනයක් ලෙස සැලකිය හැකිය. බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදයෙහි අඩංගු දහම් කරුණු කාල, දේශ, සීමා, ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට පරිහරණය කළ හැකි වටිනාකමකින් යුතු වේ. ධම්මපදය පුරාම යහපත් ජීවිතයක් පවත්වා ගැනීමට ඉවහල් වන අගනා උපදේශ රැසක්ම අඩංගු වේ. මෙම වටිනා ග්‍රන්ථයෙන් ලැබෙන්නේ රාගාදී කෙලෙස් නොවඩන නිරාමිස ප්‍රීතියෙන් සිත සුවපත් කරන අමා රසයකි. අපිද මෙම සදහම් ග්‍රන්ථය ඉඩලද සෑම අවස්ථාවකදීම කියවා තේරුම් ගන්න උත්සාහවන්ත වෙමු. ඉදිරි වීඩියෝ තුලින් ධම්මපදයේ සඳහන් වන ගාථාවන් පළවන වග්ගය වන යමක වග්ගයේ සිට අවසාන වග්ගය වන බ්‍රාහ්මණ වග්ගය දක්වා පිළිවෙලින් සියලු ගාථා ධර්මයන් සාකච්ඡා කරමු. තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධෝත්පාද කාලෙහිම මිස අන් කලෙක අසන්නට නොලැබෙන්නේය. දුර්ලභ වූ බුද්ධෝත්පාදය හා මිනිසත් බව ලැබූ සැමට දහම් මැස විවර වේවා.